සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අපේ IQ questions discuss කරන වීඩියෝ සීරීස් එකට. හරි. එතකොට අදත් ඕගොල්ලන්ගේ තර්කන හැකියාව වැඩි දියුණු කරන්න හොඳ ප්‍රශ්නයක් ගෙනල්ලා තියෙනවා. වෙනදා ගේන ප්‍රශ්න වගේ නෙමෙයි මේ ප්‍රශ්නය ටිකක් වෙනස්. සහ වෙනදා ගේන ප්‍රශ්නවල අපි දෙනවා MCQ answers ටිකක්. එතකොට මේ ප්‍රශ්නේ MCQ answers නැහැ. ටිකක් ප්‍රශ්නේ ටිකක් දිගයි. හරි. අපි කියවලා බලමු මොකද්ද මේ ප්‍රශ්නේ කියන්නේ කියලා. දැන් මේක ඇවිල්ලා මේ counterfeit coin puzzle එකක්. හරි මේ puzzle question එකක් තමයි මේ තියෙන්නේ. හරි අපි කියවලා බලමු. You have 10 identical bags of gold coins in front of you. හරි. ඔයාගේ ඉස්සරහා තියෙනවලු මොනවද මේ 10 bags identical bags golden coins තියෙන. හරිද? golden coins තියෙන bags 10ක් ඔයාගේ ඉස්සරහා තියෙනවලු. හරි. each bag contain a large number of coins. හරි. මේ කියනවා මේ bag වල ලොකු ප්‍රමාණයක් coins තියෙනවලු. හරිද? large number of coins. ලොකු ප්‍රමාණයක් coins තියෙනවලු. හරි. in 9 of the bags the coins are genuine. හරි. bags 9ක coins ඇවිල්ලා ඒ කියන්නේ gold coins ඇවිල්ලා genuine gold coins කියලා තමයි මෙතන කියන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ එක අපි කියමු. A genuine gold coins weight exactly 10 grams. ඒ කියන්නේ එක gold coin එක මේ එක gold coin එක බර ග්‍රෑම් 10ක් කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟ බලමු. However, one of the bag contains a counterfeit fake coins. Fake coins. එක bag එකක fake coins තියෙන. හරි. A counterfeit coin weight exactly 9 grams. එක fake coin එක බර ඇවිල්ලා ග්‍රෑම් 9යි. 1 gram less than a genuine one. ඒ කියන්නේ මේ genuine coin එකකට වඩා ග්‍රෑම් එකකින් බර අඩුයි. හරි. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. You are given a digital scale to find the counterfeit bag. හරි. ඔයාලට digital scale එකක් දෙනවලු. මැනලා හොයාගන්න මොකද්ද counterfeit bag එක කියලා. But there is a catch. You can only use the scale exactly one time. හරිද? ඔයාට මේක මොනවා වුණත් පාවිච්චි කරන්න පුළුවන් එකපාරයි. මේ බෑග් 9ම චෙක් කරලා බලන්න පාවිච්චි කරන්න පුළුවන් එකපාරයි. හැබැයි එකපාරින්ම ඔයා මේක 100% මේ බෑග් එක මෙන්න මේකයි කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. හරි. එතකොට අපි කොහොමද මේක කරන්නේ? දැන් මේක හින්න ප්‍රශ්නයක්. දැන් ඔයගලන්ට ප්‍රශ්න පැහැදිලිනේ මේගොල්ලෝ කියන්නේ ඔයාගේ ඉස්සරහා තියෙනවා කියලා හිතන්නලු බෑග්ස් 10ක්. ඒ 10 ගෝල්ඩ් කොයින්ස් පුරවලු තියෙන්නේ. හැබැයි ඒ ගෝල්ඩ් කොයින්ස් පුරවලා තියෙන බෑග් 10න් එක බෑග් එකක තියෙන්නේ ෆේක් කොයින්ස් කියලා තමයි කියන්නේ. හරි. ඒ කියන්නේ ඊට පස්සේ අපිට කියනවා මෙතන එක ගෝල්ඩ් කොයින් එකක බර ඇවිල්ලා ග්‍රෑම් 10යිලු. ෆේක් කොයින් එක බර ඇවිල්ලා ග්‍රෑම් 9යිලු. එතකොට ෆේක් කොයින් එක බර ජෙනුවින් කොයින් එකකට වඩා ග්‍රෑම් එකකින් අඩුයි. හරි. ඊට පස්සේ මෙතන කියනවා ඔයාට ඩිජිටල් ස්කේල් එකක් දෙනවලු. ඒ ස්කේල් එකෙන් ඔයාට ඕකෙන් බර මනින්න පුළුවන් එකපාරයි. එතකොට පළවෙනි පාරම බර මැනලා අපි හොයාගන්න ඕනේ මෙන්න මේ බෑග් එකේ තමයි ෆේක් කොයින්ස් තියෙන්නේ කියලා. හරි. එතකොට අපි මේක කොහොමද කරන්නේ? කට්ටිය හරි මම මෙහෙම දෙයක් කියන්නම්. ඕගොල්ලෝ ඔහොමම වීඩියෝ එක පෝස්ට් කරනවා නම් පෝස්ට් කරලා ඕගොල්ලෝ ටිකක් හිතලා බලලා ඉවරලා මට උත්තරේ කමෙන්ට් කරන්න පුළුවන් නම් කමෙන්ට් කරන්න. නැත්නම් ඔයගොල්ලෝ මේ ආන්සර් එක හිතාගෙන ඉන්න. උත්තරේ මොකද්ද කියලා හිතාගෙන ඉන්න. හරි. අපි දැන් එහෙනම් මේක ඩිස්කස් කරමු. ඩිස්කස් කරන එක පටන් ගමු. මම ඔයගලන්ට කියන්නම්. දැන් මෙතන බෑග්ස් 10ක් තියෙනවා. හරි. දැන් එතකොට මෙතන එක බෑග් එකක තියෙන කොයින් එකක් 10යි ග්‍රෑම් 10යිනේ. ජෙනුවින් කොයින් එකක්. හරි.
අපි පළවෙනි බෑග් එකෙන් ග්‍රෑම් ඒ කියන්නේ දැන් මේ ඔය බෑග්ස් වලින් අපි කොයින් ගන්නවා. අපි මෙහෙම කියමුකෝ. අපි මම එක පැහැදිලි කරලා පෙන්නන්නම්කෝ. හරි. ඔයගොල්ලෝ නිකමට හිතන්න මේ තියෙන පළවෙනි බෑග් එක කියලා. මේ තියෙන්නේ දෙවෙනි බෑග් එක. මේ තියෙනවා තුන්වෙනි බෑග් එක. හතරවෙනි බෑග් එක, පස්වෙනි බෑග් එක. ඔහොමම 10ක් තියෙනවා කියලා හිතන්න. මේ අතරින් එකක් තියෙනවා එක බෑග් එකක් තියෙනවා මේ ෆේක් කොයින්ස් තියෙනවා. හරි. එතකොට මම පළවෙනි බෑග් එකෙන් ගන්නවා එක කොයින් එක. එක කොයින් එක. එක ජෙනුයින් කොයින් එකක් ගන්නවා. මම ජෙනුයින්ද නැද්ද කියන දන්නේ නැහැ. මම කොයින් එකක් ගන්නවා කොහමද? හරි. මම දෙවෙනි බෑග් එකෙන් ගන්නවා කොයින්ස් දෙකක්. තුන්වෙනි බෑග් එකෙන් කොයින්ස් තුනක් ගන්නවා. හතරවෙනි බෑග් එකෙන් කොයින්ස් හතරක් ගන්නවා. පස්වෙනි බෑග් එකෙන් කොයින්ස් පහක් ගන්නවා. ඔහොමම මම බෑග්ස් 10ෙන්ම කොයින්ස් එක එක වැඩි කර කර ගන්නවා. හරි. ඊට පස්සේ අරගත්තයින් පස්සේ දැන් මේ එක කොයින් එක බර කීයද කිව්වේ? ජෙනුයින් කොයින් එක බර ඇවිල්ලා ග්‍රෑම් 10යි. හරි. අපි මෙතන බලමු. පළවෙනි එකේ ග්‍රෑම් 10යි කියන්නේ දෙවෙනි එකේ ග්‍රෑම් 20යි. මෙතන ග්‍රෑම් 30ක් වෙනවා. තුන්වෙනි එකේ ග්‍රෑම් 30යි. මෙතන ග්‍රෑම් 60ක් වෙනවා. හතරවෙනි එකේ මෙතන ග්‍රෑම් 40යි. එතකොට 60යි 100යි 60යි 40යි ග්‍රෑම් 100ක් වෙන්න ඕනේ. ඔහොම එකතු කරගෙන යනවා. හැබැයි අපිට කොතන හරි තැනකදී අර බෑග් එකෙන් අපි ෆේක් කොයින්ස් තියෙන බෑග් එකෙන් ගත්ත කොයින්ස් ටිකත් අපිට හම්බ වෙනවා. හරිද? දැන් එතකොට ඔතන සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන් අපිට. මෙච්චර ඩීප්ලි කියන්න දෙයක් නැහැ. ඒක ඕගොල්ලන්ට දැන් තේරෙනවා ඇති. මම මේ කියන්න යන දේ මොකක්ද කියන එක සම්බන්ධව. හරි. අපි මෙහෙම කරමු. මම මෙතන හදන්නම්. මෙතන එක පළවෙනි බෑග් එක එකතු කරනවා. දෙවෙනි බෑග් එක, තුන්වෙනි බෑග් එක, හතරවෙනි බෑග් එක. කොහොම එකතු කරගෙන යනවනේ. හරිද? එතකොට ගාන හැදෙනවා. එකතු කරනවා ෆේක් කොයින්ස් තියෙන බෑග් එකේ ගාන අඩු කරනවා. ෆේක් කොයින්ස් එකෙන් ගන්න බෑග් එකේ ගාන අඩු කරනවා. හරිද? මෙතන දැන් හිතන්නකෝ මේ බෑග්ස් 4යි කියලා. බෑග්ස් 4යි. මෙතෙන්ට එන්න ඕනේ බෑග්ස් 4ෙම දැන් කොයින්ස් අරගෙන තියෙන්නේ. මෙතෙන්ට එන්න ඕනේ හරිනම් ග්‍රෑම් 100යි. ග්‍රෑම් 100යි. ඇයි ග්‍රෑම් මෙතන එක කොයින් එක පළවෙනි බෑග් එකෙන් එක කොයින් එකක් ගත්ත කියන්නේ ග්‍රෑම් 10යි. දෙවෙනි බෑග් එකෙන් ග්‍රෑම් සෝරි කොයින්ස් දෙකක් ගත්ත කියන්නේ ග්‍රෑම් 20යි. පළවෙනි බෑග් එකේයි දෙවෙනි බෑග් එකේ එකතුව ග්‍රෑම් 30යි. ඊට තුන්වෙනි බෑග් එකකින් කියන්නේ ග්‍රෑම් 30ක් එතනම තියෙනවා. එතකොට 30යි පළවෙනි බෑග් එකේ දෙවෙනි බෑග් එකේ සහ තුන්වෙනි බෑග් එකේ ග්‍රෑම් 60ක් වෙනවා. එතකොට හතරවෙනි බෑග් එකේ හිතන්නකෝ ග්‍රෑම් 40ක්නේ. එතකොට 60යි 40යි කියන්නේ හරිනම් ග්‍රෑම් 100ක් වෙන්න ඕනේ. හරිද? හිතන්නකෝ හතරවෙනි බෑග් එකේ තියෙනවා අර ෆේක් කොයින්ස් තියෙන බෑග් එක තමයි හතරවෙනි බෑග් එක කියන්නේ. එතකොට අපිට මෙතන කියලා තියෙනවා මේ ෆේක් කොයින්ස් තියෙන බෑග් එකේ ෆේක් කොයින් එකක් බර ග්‍රෑම් 9යි කියලා. ඒ කියන්නේ ඔරිජිනල් ජෙනුයින් කොයින් එකකට වඩා බරෙන් ග්‍රෑම් එකක් අඩුයි. එතකොට අපිට මෙතන කියන්න පුළුවන් හරි. මෙතන 4ක්නේ ගන්නේ. මෙන්න මේ 100න් 4ක් අඩු වෙනවා. ෆේක් කොයින් එකක් ෆේක් කොයින්ස් තියෙන බෑග් එකෙන් ගත්තනම් මෙන්න මේ ගාන අඩු වෙන්න ඕනේ. අපිට එන්න ඕනේ ආන්සර් එක ඇවිල්ලා කීයද? 96යි. ග්‍රෑම් 96යි. ඇයි? මේකෙන් කාසි 4ක් ගත්තොත් ග්‍රෑම් එක එක අඩුයිනේ. එතකොට අර අඩු ග්‍රෑම් ගාන මෙතන හිස් වෙනවා. අන්න එතකොට අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන් එකපාරින්ම
මෙන්න මේ 4 වෙනි බෑග් එකේ. එහෙම නැත්නම් මේක 9 වෙනි බෑග් එක වෙන්නත් පුළුවන්. 10 වෙනි බෑග් එක වෙන්නත් පුළුවන්. මෙන්න මේ ක්‍රමයට ගියාම අපිට එකපාරම අරම කාසි කීපයක් අරගෙන ඉවර වෙලා බලලා එකපාර කිරලා බලලා අඩු වෙන්නේ මොකේද? අන්නේ අඩු වෙන ප්‍රමාණය තියෙන්නේ මොන බෑග් එකේද කියන එක සම්බන්ධව හොයාගන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ බෑග් එකේ තමයි මේ ෆේක් කොයින්ස් තියෙන්නේ කියලා. මොකද අපි බෑග් එකේ නම්බර්ස් ගන්නට තමයි කොයින්ස් ටික ගන්නෙ. හරි. එතකොට ෆේක් කොයින්ස් තියෙනවා නම් ඒ ගන්න ගානෙන් ග්‍රෑම් හැම කාසියකින්ම හැම කොයින් එකකින්ම ග්‍රෑම් එක ගානේ අඩු වෙනවා. හරි. එතකොට අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන් අඩු වෙලා තියෙන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්නේ. හිතන්නකෝ 9 වෙනි බෑග් එකෙන් ගත්තා කියලා. එතකොට කාසි 9ක් අපි තරාදිය උඩ තියෙනවා. අනිත් කාසි වලට අමතරව. එතකොට ග්‍රෑම් 9ක් අඩු වෙනවා. ග්‍රෑම් 9ක් අඩු වෙනවා. හරිද? ග්‍රෑම් 9ක් අඩු වෙනවා. අන්න එහෙම තමයි අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ. මම හිතනවා ඕගොල්ලන්ට මම මේ කියපු දේ අවබෝධ වෙන්නේ නැති කියලා. හරි. ඕගොල්ලන්ගේ ආන්සර් එක හරි ගියා නම් ඕගොල්ලෝ මේක කලින් හොයාගත්තා නම් ඕගොල්ලන්ත් ඇත්තටම කිව්වොත් ගොඩක් තාර්කිකව හිතන කට්ටිය. හරි. එතකොට අපි ආයෙත් දවසක මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.